අසේවනාච බාලහානං පණ්ඩිතානංච සේවනා පූජාච පූජනීයානං ඒතං මංගල මුත්තමං. සත්පුරුෂ වාසනාවන්ත පින්වත්නි, අද මේ පින්වතුන් සූදානම් වෙන්නේ පුංචි ධර්මදේශනාවක් ශ්‍රවණය කිරීමටයි. මම අද මාතෘකා කළ ගාථාව මංගල සූත්‍රයේ එන ගාථාවක්. මෙහි සරලව පැහැදිලි කරන්නේ පාප මිත්‍රයන් ගැනත් කල්යාණ මිත්‍රයන් ගැනත් කියන ගාථා පාඨයක්. ඉතින් පින්වතුනි, මම මේ දේශනාවෙන් පැහැදිලි කරන්න ලස්සන කතාවක් කියලා දෙන්නයි සූදානම් වෙන්නේ. පින්වතුනි, එකමත් එක කාලෙක ගිරාපටව් දෙන්නෙක් ඉඹුල් ගහක බෙනයක ජීවත් වුණා. හදිස්සියෙම කුණාටුවක් ඇවිත් මේ ගහ කඩාගෙන වැටුණා. ඉතින් පින්වතුනි, මේ ගිරාපටව් දෙන්නා කන්දේ දෙපැත්තට වැටුණා. එක ගිරවෙක් වැටුනේ හොරු ඉන්න පැත්තකට. අනිත් ගිරාපැටියා වැටුනේ තාපසාරාමයට. පින්වත්නි, මේ හොරු පැත්තට වැටුණු ගිරාපැටියා ඔවුන්ගේ පුරුද්දකීමෙන් ඒවා පුරුදු වෙලා කියන්නට කරන්නට පටන් ගත්තා. පින්වතුනි, තාපසාරාමේ පැත්තට වැටුණු ගිරවා ඒ අය කරන හොඳ වැඩ දැකලා ඒවා පුරුදු වෙලා ඒවා කියන්නට කරන්නට පටන් ගත්තා. එකමත් එක දවසක පංචාර රටේ රජතුමා මුව දඩයමේ ගියා. මේ අයගේ ළඟින් මොන සතෙක් හරි පැනලා ගියොත් පුරුද්දක් තිබ්බා ඔහුට දඩ ගහනවා කියලා. එදා හරියටම රජතුමා ළඟින් මුවෙක් පැනලා ගියා. රජතුමා ඒ මුවා පසුපස කොයිතරම් ලුහු බැන්දත් රජතුමාට මුවා අල්ලගන්නට නොහැකි වුණා. රජතුමාට වෙහෙසත් එක්ක රියදුරාට කියනවා, රියදුර ගසක් මුල පවිත්‍ර කර අසුනක් පනවා දෙන්න කියලා. ඉන්පසු රජතුමා ඒ අසුනේ මදක් ඇලවුණා. ටික මද වේලාවකින් රජතුමාට නිින්ද ගියා. රජතුමා දුටුවේ නැහැ එතන හොරුන් ඉන්න තැනක් කියා රජතුමා දැනගෙන හිටියේ නැහැ. එකපාරටම ගිරවා හයියෙන් කෑ ගහලා මෙන්න මේ විදියට කියනවා, අන්න මහදවාලේ කවුද ගහක් මුල නිදි රන් ආභරණ දාලා රජ කෙනෙක් වගේ කියලා කෑ ගහන්න පටන් ගත්තා. මේ හොරුන්ගේ සේවකයා වන පතිකෝලම්බ කියන මුරකාරයා ඇවිත් මෙන්න මේ ගිරවාට මෙහෙම කියනවා, පිස්සුවෙන්ද ඔබ දොඩවන්නේ? රජවරයෝ කියන්නේ ගින්දර වගේ අපට කිට්ටු වෙන්නවත් බැහැ කියලා. රජතුමාට මේ කතාව ඇවිලා රියදුරාට මෙහෙම කියනවා, රියදුර මෙතන ඉන්න එක ඉතා සුබ නොවේ, වෙන තැනකට යා යුතුයි කියලා රජතුමා රියදුරාට කියනවා. රජුත් රියදුරත් එක්ක වෙන පැත්තකට යනවා. මේ දැක්ක ගිරවා ආයෙමත් සැරයක් කෑ ගහලා කියනවා, අර පංචාලය පැනලා යනවා, කඩු ගනිල්ලා හෙලි ගනිල්ලා මරපල්ලා කොටපල්ලා කොළ අතු වලින් වහපල්ලා කියලා කෑ ගහලා කියනවා. ඊට පස්සේ රජතුමා කන්දේ අනික් පැත්තට යනකොට එතන තිබුණේ තාපසාරාමයක්. ඒකෙ හිටියේ ගිරවා විතරයි. ඊට පස්සේ ගිරවා මෙන්න මේ විදියට කිව්වා,
රජතුමනි ඇවිත් ඉඳගන්න. රජතුමාට බඩගිනි යයි සිතූ ගිරවා මෙන්න රජතුමනි මී ගෙඩි, මොර ගෙඩි, තිඹිරි ගෙඩි මේවා පොඩි වුණාට හරිම රසයි කියා රජතුමාට ගෙඩි තියෙන තැනත් පෙන්නුවා. මීනි වදන් වලින් ආමන්ත්‍රණය කළා. ඊට පස්සේ රජතුමාට බොන්න වතුර තියෙන තැනත් පෙන්නුවා. රජතුමාට මේ ගිරවාගෙන සිත් අරගෙන තමාටුන විපත ගැන මේ ගිරවාට පැහැදිලිව කියලා දෙනවා. ඊට පස්සේ රජතුමාට කියනවා ඒ ගිරාත් පැටියත් මාත් එකම මව් කුසේ එකම බෙනේ ජීවත් වුණාය. ඔහු සුළඟක් ඇවිත් අපි දෙදෙනාම කන්දේ දෙපැත්තට වැටුණා. ඔහු වැටුනේ හොරුන් ඉන්න ගුහාවකට. මම වැටුනේ තාපසාරාමයට. එතන තියෙන්නේ වෛර වචන කතා කිරීම, මෝඩකම, මුලාව, හිංසාව වැනි දේවල්. මෙතන තියෙන්නේ මෛත්‍රිය, කරුණාව වැනි දේවල්. මා ඉහතින් කී ජාතක කතාවේ සරල අදහස නම් අපි කොච්චර හොඳ ගතිගුණ තිබ්බත් පව් කරන මිනිස්සුන් ඇසුරු කරන විට අපිත් පවටම ඇදිලා යනවා. ඒ නිසා නිතරම ඇසුරු කරන අය, සිල්වත් අය, ගුණවත් අය, හොඳ අවවාද දෙන අයම ඇසුරු කරන්න. පින්වත්නි, බුදුහාමුදුරෝ මෙම ගාථාවෙන් සරලවම පැහැදිලි කරන්නේ ඇසුර වැරදුනොත් සසර විතරක් නෙමෙයි මෙලොවත් පරලොවත් දෙකම වැරදෙනවා කියලා බුදුහාමුදුරන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ නිසා මිනිසුන් ඇසුරු කරනකොට පරිස්සමෙන් ඇසුරු කරන්න. ඇසුරු කරන්න කෙනෙක් නැත්නම් හුදකලාවේ වාසය කිරීම සුදුසුයි කියා බුදුරජාණන් වහන්සේ අනුදැන වදාලා. හැමෝටම තෙරුවන් සරණයි.